තිරුවන් සරණයි අපගේ නාලිකාව සමග සැඳිරි නැදී සිටින සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. සත්‍ය සමග ධර්මයේ සමග නිතර නැදී සිටින ඔබ සමට හොඳ අවස්ථාවක් මේ සිද්ධිය විස්තර කරන අවස්ථාව බලා ගන්න. කටින උත්සවයක් කියන එක මහා පුණ්‍ය කර්මයක්. ඇතරම් පුණ්‍ය කර්මයක්. ඒ කටින උත්සවය කියන්නේ වස් සමාදන් වෙච්ච හාමුදුරන්ට දානයක් දෙනවා. ඒක ලොකු පුණ්‍ය කර්මයක්. මොකද ගොඩක් ස්වාමීන් වහන්සේලා ඒ කාලේ අදත් එහෙම වෙන්න පුළුවන්. ගොඩක් අවස් අවසාන වෙනකොට ගොඩක් දෙනා මාර්ගඵල වලටපත් වෙනවා. ඒ නිසා ගොඩක් දෙනා මාර්ගඵල වලට නිවන් දැක්ක කියලා එහෙම ඒ පොත්පත් වල තියෙනවා. ඒක ඇත්තම වෙන්න ඕන. මොකද එහෙම තමයි මේ ගොඩක් ධර්මයට උදව් වෙනකොට හාමුදුරන්ට ඒ මාර්ගඵල වලට එන්න ලේසි. එතකොට මේ 2025 ඔක්තෝබර් 7 වෙනිදා මේ ප්‍රොපෝසලස්සක තිබුණේ 6 වෙනිදා ඊට පස්සෙන්දා මේ ස්ථානයේ ලොකු උත්සවයක් තිබුණා. කටින උත්සවයක් හැටියට. මේ බිලායි කියන තැන මේ බිලායි වල තියෙනවා බාබා සාහිබ් අම්බේද්කර් කියන මධ්‍යස්ථානයේ. ඒ ස්ථානේ භවන් කියලා කියන්නේ. එතන තමයි අපි දෙනනට ආරාධනා කරලා තිබුණා වස් කාලේ මෙහි නැවතිලා ඉන්න කියලා. අපි නැවතුණා. මම ආවේ මේ ඇත්තට මේ වෙන ස්ථානයකට යන්න කියලා මම කොහේ හරි ස්ථානයකට යන්න කියලා මම බැඩියේ. නමුත් මේ ස්ථානයේ බුද්ධ රූපෙ තිබුණ නිසා මට මේ ස්ථානේ මම වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කරා. මේක පිළිගත්තා. ඊට පස්සේ මේ ස්ථානයේ වැදගත්කම තියෙන්නේ මේ ලෝකෙම දන්න ස්ථානයක්. මේක සාමාන්‍ය පොඩි නගරයක් වුණාට මෙතන මිලියනයක් විතර ජනතාව ජීවත් වෙනවා. මෙතන තමයි ඉන්දියාවේ වැඩියෙන්ම වාහනේ විශේෂයෙන්ම දුම්රිය රේල් පිළිවෙලට අවශ්‍ය ඒ වාහනේ හදන්න අමාරු වාහන ක්‍රමයක් ඒක. ලොකුම ආසියාවේ තියෙන ලොකුම වාහනේ කම්මල කියලාත් කියනවා. මේ එතන තමයි අපි අද වස් සමාදන් වුණේ මේ පන්සලේ. මේ පූජ්‍ය සීලරතන බෝධි හාමුදුරුවෝ තමයි මෙතන ප්‍රධාන වුණේ. මට ආරාධනා කළේ ඒ හාමුදුරුවෝ මේ ස්ථානෙට එන්න කියලා. එතෙන්දී කටන උත්සවයක් තිබුණා අපිට ගෞරව කිරීමට. ඇත්තටම කටන උත්සවයක් නෙවෙයි මෙතන. මොකද කටන උත්සවයක් මේ මාසේ මේ 2025 වසරේ තියන්නේ නැහැ කියලා තමයි තීරණය කළ තිබුණේ. ඒ වුණත් මේ කටන සාමාන්‍යයෙන් අපි කරන කටන උත්සවයකට වඩා හොඳින් මේ ස්ථානේ හරියට එක්කේරුණා කියලා මට හිතන්න පුළුවන්. මොකද මේක 120කටත් වඩා අඩු ප්‍රමාණයක් මේ ඉන්නේ. කටින මේ බෞද්ධයෝ කියන්නේ බොහොම වැඩිම බෞද්ධයෝ ඉන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ. බිහාර් මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ තමයි ගොඩක් බෞද්ධයෝ ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ. මොකද නාග්පුර වලින් පටන් ගත්ත ඒ පුනර්ජීවනයේ මේ පැත්තේ ඉන්නේ මේ පැත්තේ වලින් ආපු අය විතරයි. ඒ කියන්නේ මෙහි බෞද්ධයෝ කියලා ටිකක් හරි අඩුයි. ඒ වුණත් මේ මිනිස්සු මෙතනට ආපු ප්‍රමාණය විතර දැක්කම හිතෙනවා කොච්චර මේ මිනිස්සු මේ බෞද්ධ හැටියට මේ කට්ටියගේ මේ අවුරුදු 50ක 60ක 70ක මේ බෞද්ධ පුනර්ජීවනයකින් මෙච්චර දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේක තේරෙන්නේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවෙයි මේ බෞද්ධ රටක මේ බුද්ධ ආගම ඉන්දියාවේ තමයි පටන් ගත්තේ කියලා නම් මේක හොඳ සාක්ෂියක්. විශේෂ අමුතු පිළිගන්නවා කියලා මෙහෙම ගෞරව කිරීමට විශේෂ පුද්ගල ගෞරව කරන්න මේ ඉන්දියාවේ සම්ප්‍රදායක් තියෙනවා ස්වාගත් කියලා. ස්වාගත් කියන එක පාලි වචනයක්. ඒකේ තේරුම ආයිබෝවන් කියන එක අපේ සිංහල භාෂාවේ. මගේ දකුණු පැත්තෙන් ඉන්නේ ආචාර්ය බී.ආර්. අම්බේද්කර් එතුමාගේ කමිටුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේක පාලනය කරන්න කමිටුවක් තියෙනවා. ඒක සභාපතිනි සබිතා මහත්මිය. ඊට පස්සේ අනිත් පැත්තේ ඒ මෙතනියට එහා පැත්තෙන් ඉන්නේ සාමයෝජිකයෝ. ඒ කට්ටියගේ නම මම දන්නේ නැහැ. වම් අත පැත්තෙන් ඉන්නේ රවුට් මහත්තයා. එයාත් අපිට මල් පූජා කරනවා. ඊට පස්සේ එහා පැත්තේ කොනේම ඉන්නේ නියෝජ්‍ය සභාපති. මේ භෝජන මේ ෆොටෝ එකේ මේ චාරූපේ ඉන්නේ භෝජන දාණයෙන් පස්සේ ගත්ත සමූහ චාරූපයක්. 1956 ආචාර්ය බී.ආර්. අම්බේද්කර් තුමා විසින් බුද්ධ ආගම පුනර්ජීවනයෙන් ඇති කරාට පස්සේ බොහෝ විට බෞද්ධ ජනතාව ආහාර පූජා කරලා 3 පාරක් මේ පිරිකර සහ මුදල් විශේෂයෙන් මුදල් පූජා කරා. පළවෙනි අවස්ථාව අපි වන්දනා කරා ගාථා කියලා බුදු පූජාව 9 මාට විතර. ඊට පස්සේ ඔක්කොම එතන පොඩි අපි ස්වාගත් කියන ඒ චාරිත්‍රය පටන් ගත්ත නිසා ප්‍රධාන හාමුදුරුවෝ මෙතනින් පිටත් වෙලා ගියා. ඊට පස්සේ ගොඩක් දෙනා ඇවිල්ලා මට තමයි විශේෂයෙන් පිරිකර පූජා කරේ. ඊට පස්සේ සාංඝි දානෙදී නම් අපි දෙන්නටම එක වගේ දානට කියන්නේ ඒ ලොකු හාමුදුරුවන්ට වැඩිපුරත් එක්කම වගේ ඒ දාන පූජා කරා පිරිකර. ඒ සාංඝික දානයක් හැටියට මේ කට්ටිය ඒ විශේෂ දානයක් එක වෙනම හෝල් එකක කරේ.
ඒ හෝල් එක තමයි මෙතන පෙන්වන්නේ. ඒ හෝල් එකේ ගොඩාක් දෙනාට ඉන්න පුළුවන්. ඒ හෝල් එක ඒකෙන් දෙපළවෙනි තට්ටුවේ ඒ හෝල් එක තියෙන්නේ. අපි ධර්මදේශනා එහෙම කරේ මුල් බෞද්ධ වන්දනා කරන්නේ පළවෙනි දෙවෙනි තට්ටුවේදී. ඊට පස්සේ මේ අපි ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ ඒ ෆොටෝ එක ගත්තට පස්සේ අපි ආවා මේ ධර්මදේශනය සඳහා දෙවෙනි තට්ටුවට. බෞද්ධ ධර්මයට මේ ධර්මයට සමන් දුන්න පිරිස ඔවුන්ගේ කොච්චර භක්තියක් අවධානයක් බෞද්ධ ධර්මයට අනුකූලව තිබුණාද කියන එක මේ දහස් ගානක පැරණි බෞද්ධ ජීවන රටාවක් ගැන ඒක සාක්ෂියක්. ධර්මයට සහ බෞද්ධ පුණ්‍ය කර්මයට පින් කරන්න මේ වගේ ඇල්මක් කෙටි කාලයකදී ඇති වෙන විදියක් නැහැ. ඒ නිසා මේ ජේෂ්ඨ හාමුදුරුවෝ මේ සිල්වතන බෝධි හාමුදුරුවෝ මට කිව්වා බණ කියන්න කියලා. නමුත් මම කිව්වා මට ඉංග්‍රීසියෙන් විතරයි කියන්න පුළුවන්. ඒකේ හින්දි භාෂාවෙන් ගොඩක් දෙනා ඉන්නේ හින්දි දන්න අය විතරයි මෙතන ඉන්නේ. ඒ නිසා සාමාන්‍ය දවස්වල නම් ඉංග්‍රීසි දන්න අය වැඩිපුර ඉන්නවා. අද ගොඩක් දෙනා ආපු නිසා ඔබ වහන්සේ දේශනා කරන්න කියලා මම කිව්වම උන්වහන්සේ කිව්වා නෑ ඔබ වහන්සේ කියන්න මම හින්දි භාෂාවෙන් කියන්නම් කියලා. මොකද ඔබ වහන්සේගේ සම්බන්ධය තමයි ගොඩක් මිනිස්සු මේ එතනට ඇවිල්ලා තින්නේ කියලා. ඊට පස්සේ මගේ ඉංග්‍රීසි භාෂෙන් මම ධර්මදේශනාවක් කරා මිනිත්තු 15කට මම ඒක සීමා කරා. මේ මගේ ගුරු හාමුදුරුවෝ සහ පණ්ඩිත සමිත මහ තෙරුන් වහන්සේ සහ එයා ඔහුගේ ශිෂ්‍ය හාමුදුරුවක් නෙමෙයි සිල්වතන බෝධි හාමුදුරුවෝ ඒ දෙනමට පින් සිද්ධ වෙන්න විශේෂයෙන් පණ්ඩිත හාමුදුරුවෝ නිසා තමයි මම මේ දාරුකම්මික සූත්‍රය කියන සූත්‍රය හරියට දැනගත්තේ. ඒක හින්දි භාෂාවෙන් පැහැදිලි කරාම ඒක ඇත්තටම මේ සූත්‍රයේ මේ ස්ථානයේ වෙලාවේ හැටියට හරියම වැදගත්. මොකද පළවෙනි අපි ධර්මදේශනා මුලදී ධර්මදේශනාව කරන්න ලෑස්ති වුණාම ඒ කටියට ස්වාගත කියන ඒ සිරිත පටන් ගත්ත නිසා අපේ ලොකු හාමුදුරුවෝ ඒක දොස් කිව්වා. ඒක අන්නේ දොස් කිව්වම මේ මිනිස්සු කලබල වුණා. ඉතින් ඒ කටියට හිතෙන්නේ නැති මේ හාමුදුරුවෝ සිල්වත් නැද්ද හරි මොනවද කියලා හිතෙන්නත් ඇති. ඒක නිසා මේ වගේ දාරු කර්මික සූත්‍රය කියන්නේ මේ හාමුදුරු කෙනෙක් කොහොමද අඳුරගන්නේ කියන එක ශාස්ත්‍ර වැදගත් කාරණයක්. ඒක බුදුහාමුදුරු දේශනා කරා ඒක කවුරුත් අහන්න. අපේ ඕපනයික නාලිකාවේ තියෙනවා. ඒ දේශනෙන් පස්සේ බුදුහන්සේට ධර්මයට සහ සංඝයාට ඔවුන්ගේ ඇති වුණේ අතිශය අතිමහත් අවංක කෘතඥතාවසහගත ප්‍රශංසාව සහ ගෞරව කොච්චර ඇති වුණාද කිව්වොත් මිනිත්තු 30ක් විතර මිනිස්සු ඒ ධර්ම දේශනාවට පස්සේ මිනිස්සු ඇවිල්ලා එකිනෙකා පස්සේ එකිනෙකා ඇවිල්ලා අපේ හාමුදුරුවෝ දෙනමට වෙන වෙනම වැඳලා ඒ අයත් එක්ක සමහර දෙනා ෆොටෝ ගත්තා. එහෙම කරලා අපිට මුදල් වලින් තව අන්තිම අවස්ථාවට තව පිරිකර පූජා කරලා ගියා. මේ මිනිස්සු පූජාවන් මේක හරි උදාහරණයක්. මේ ගොඩක් රටවල දැන් ආගමක් නැතුව තිබිච්ච රටවල් වල දැන් ආගමක් හදාගෙන ඒ මිනිස්සු ඒ ආගම් බදාගෙන ඉන්න රටවල් ඉන්නවා. ඒ කට්ටියට මේ බුද්ධහම කියන එක දැන් ගෑවිලවත් නෑ ගොඩක් දෙනාට සමහරලාට. ඒකට හේතුව ඒ කට්ටිය මේ බුද්ධාගම කියන එක තවත් ආගමක් හැටියට වරදලා තේරුම් ගන්න තියෙන්නේ. ඒකත් එකක්. අනිත් එක මේ දානය කියන එක ඒක තේරුම් ගන්න හොඳට මිනිසුන්ගේ හිත බෞද්ධ දර්ශනය පැත්තට හරියට හැරෙන්න ඕන. එහෙම හැරෙන්නේ නැතුණාම ඒක දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ගොඩාක්ම මේ සුදුසු අය තමයි Hindu භක්තිකයෝ. ඒ කියන්නේ ඒ වගේ බෞද්ධවාදී රටවල් වල කිසිම දානයකට එච්චර කැමැත්තක් නැති කොච්චර අකමැතිද කිව්වොත් ඒ රටවල බණක් කියන්න ස්ථානක්වත් හරියට හදාගන්න මිනිසුන්ට තේරුමක් නැහැ. ආධ්‍යාත්මික ගුරුවරුන් පිළිගන්නේ නැති රටවල් වල ඒ කියන්නේ තමන්ගේ ආගම විතරක් මහලොකුට ලොකු කරගෙන එක්ක අන්‍යාගමික බව ලොකු කරගෙන මේ කියන්නේ මේ ආගමක් නැති බව ලොකු කරගෙන ඉන්න රටවල් තියෙනවනේ. ඒ රටවල් වලට සාමාන්‍ය ආගමික නායකින් එනවටවත් කැමති නැහැ. ඉතින් එහෙම රටවල් වල යුද්ධයක් ඇති වෙලා ඒ රටවල් යුද්ධසහගත තත්ත්වයකට ඇති වෙලා පරාජිත තත්ත්වයකට ඇති වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරා සත්‍ය අපරිහානීය ධර්ම දේශනා කරනවාගේ මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ සූත්‍රය අපේ ඕපනයික නාලිකාවෙන් ඒ සූත්‍රයත් බලන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.